මම යාළුවයි කාලෙකින් කොහෙවත් ගියේ නැති නිසා පොඩි වටයක් දාමු කියලා හිතලා එළියට බැස්සා. අපිට ඉතින් යන්න ළඟම කොළඹනේ. ගෝල් ෆේස් හරි පෝට් සිටි හරි තමයි. මේ බයික් එකත් ඩෙමැක් එකක්. ඩෙමැක් D7. මගේ යාළුවගේ තමයි මේ බයික් එක. අපි මේ යන්නේ බියගම පාරේ. බියගම ඉඳන් කොළඹ පැත්තට. ඉර බහිනවා බලන එක තමයි අපේ ප්ලෑන් එක. හැබැයි ඉතින් ටයිම් මදි වෙයි වගේ. දැනටම පේනවනේ සන්සෙට් එක ඇවිල්ලා තියෙන්නේ. CBR එකක් නේද? පෝට් සිටි එක ඇතුළට නම් ආවා. බයික් වල පෝට් සිටි එකට එන්න දෙන්නේ නැහැනේ. ඒ හින්දා පොඩ්ඩක් එළියේ පාකින් එකක් තිබිලා එතන නවත්තලා මේ ටික පයින් ආවේ. දැනටම පේනවනේ ඉර බැහැලා ගිහිල්ලා දම්පාට හැන්දෑව තමයි තියෙන්නේ. මේ පැත්තට එනවා සුපිරි වණ්ඩි දෙකක්. Nissan petrol දෙකක්. අලුත් එකකුයි පරණ එකකුයි. අපි ඔහොම ඇවිද යද්දී අපිට අලුත් යාළුවෙකුත් හම්බුණා. බලන්න අඳුරනවාද කියලා. මොකද උගේ නම? ගිනි මහ. ඒක නැත්තම් ලයන් ෆිෂ්. ලයන් ෆිෂ් උකන්ට ආයෙනවා නේ. එනවා උඩට එනවා මචං. මගේ යාළුවා ඉතින් සත්තු ගැන එක්ස්පර්ට්. ඕන සතෙක් ගැන ඕන දෙයක් කිය. ඔයාලත් ඉතින් වැඩ කරම ඉන්න නැතුව වීකෙන්ඩ් එකට වගේ පෝට් සිටි එක පැත්තට එන්න කොළඹවට නම් ඉන්නේ. පොඩි වෝක් එකක් එහෙම දාලා කයියක් දාලා කෑමත් එහෙම තියෙන ඕන තරම් කන්න. පෝට් සිටි එකෙන් අපි ගෝල් ෆේස් එකටත් ආවා. ඒ ටික නම් රෙකෝඩ් කරගත්තේ නැහැ. දැන් අපි ගෝල් ෆේස් එකේ ඉඳන් යනවා ගෙවල් පැත්තට. මේ ඇන්ගල් එක මරුනේ GTA වගේනේ. මේ බයික් එක මේ ඔරිජිනල් තත්ත්වේ නෙමෙයි තියෙන්නේ. මගේ යාළුවා ෆුල් මොඩිෆයි කරලා තියෙන්නේ ක්ලාසික් ලුක් එක ගන්න. ඉතින් වැඩේ සාර්ථකයි. රෑට මේ වගේ පාට ලයිට් දාලා තියෙද්දි මාර ලස්සනයි නේද?
මේ කහපාට ලයිට් එලියටත් මම මාරාසයි. නිකන් හිතන්න කවුරුත් නැති වෙලාවක මේ වගේ කහපාට ලයිට් එලියක් මැද්දේ යන්න තියෙනවනේ. ඒ අර ගුප්ත ෆීලින් එක වෙනම එකක්. ඉතින් මෙතනින් මගේ මේ බ්ලොග් එක ඉවරයි. අපි අලුත් වීඩියෝකින් හම්බෙනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා.